ආයුබෝවන් මේ තමයි තෙත් කලාපයේත් වියලි කලාපයේත් සාරවත්ව වැඩෙන ඖෂධීය කුප්පමේනිය නම් ශාකය. අරිට්ඨ මංජරි කමනීය යන සිංහල නාමවලින් හැඳින්වෙන මෙම ශාකය රෝග රැසකට භාවිතා කරන හෙළ ඔසුවකි. මල්, පත්‍ර, මුල් දේශීය හෙළ වෙදකමේදී සුලභව භාවිතයට ගන්නා මෙම ශාකයෙහි යුෂ යොදාගෙන රසවත් මෙන්ම ගුණයෙන් අනූන කැඳ පිස පානය කිරීමට හෙළයෝ පුරුදු වී සිටියා. මූත්‍රා අඩස්සියට මෙහි යුෂ මනා ඖෂධයක් වන අතරම සමෙහි පළු දැමීම, කැසීම වැනි චර්ම රෝග සඳහාද කුප්පමේනිය ගුණදායක වෙනවා. ඇදුම, කැස්ස, සෙම්ගෙඩි වැනි රෝග සඳහා දිව්‍යමය ඖෂධයක් වන කුප්පමේනිය දළු මැල්ලුම් ලෙස ආහාරයට ගැනීම දේශීය හෙළ වෙදකමේදී බහුලව සිදුවන කාරණාවකි. ඇදුම, අධිරුධිර පීඩනය, දියවැඩියාව වැනි රෝග සමනයට මෙම ශාකයේ යුෂ හා තැම්බූ වතුර හෙළ වෙදකමේදී නිතර භාවිතා කරනවා. නියුමෝනියා රෝගීන් දිනකට දෙවරක් බැගින් එක් දිගට දින 5ක කාලයක් මෙම ශාකයේ පත්‍ර තැම්බූ ජලය පානය කිරීමෙන් පූර්ණ සුවය ලබාගත හැකි බව දේශීය හෙළ වෙදකමේ සඳහන් වෙනවා. මීටර් 1.5-2 පමණ උසකට වැඩෙන කුප්පමේනිය ශාකයේ රොම්බසාකාර සරල පත්‍ර දකින්නට පුළුවන්. වසර පුරාම හටගන්නා කොළ පැහැති කුඩා මල්, පුමංගී සහ ජායංගී මල් දෙවර්ගයම එහෙමත් නැත්නම් ගැහැණු සහ පිරිමි ලෙස වෙන්කර ගන්නා මල් දෙවර්ගයම එකම ශාකයක් තුළ හටගන්නවා. ප්‍රෝටීන්, කාබෝහයිඩ්‍රේට්, කැල්සියම්, ෆොස්ෆරස්, යකඩ, මේදය හා විටමින් වලින් අනූන මෙම ශාකය හිතකර පෝෂක පදාර්ථ රාශියකින් අන්තර්ගත වෙනවා. තවත් මෙවැනිම හෙළ වෙදකමේ වටිනා රහස් දැන ගැනීමට අප සමගම රැඳී ඉන්න. ආයුබෝවන්.